Hello guys. ඔන්න අපි ගොඩ කාලෙකින් අද අලුත් වෙනසක් එක තමයි ඇවිල්ලා ඉන්නේ. ඔන්න අද අපි ගියේ හැමෝම මේ දවස්වල කතා වෙන ඩොමිනෝස් එකේ අලුත් ඔෆර් එක try කරන්න. ඒතකොට අපි මේ ටික පර්චේස් කරේ හෝමගම ඩොමිනෝස් අවුට්ලට් එකෙන්. අපි මේ බලමු අද අපි purchase කරේ මොනවද කියලා. ඒගොල්ලන් කොම්බෝ පැක් එකේ මේ ඔෆර් එකේ හතරක් තියෙනවා flavors. ඒගොල්ලන්ගේ මේ curry chicken flavor එක නෑ කිව්වා. ඇහින්ද අපි තියෙන තුන අරන් ආවා. අපි තියෙන තුන මම හිතන්නේ devil chicken එකක් තියෙනවා, pepperonia කියලා එකක් තියෙනවා, veggie කියලා තමයි මම හිතන් තියෙන්නේ. මේ බිල් එකේ හරියට නෑ. ඔය බිල් එක දාන්න ඔයගලන්ට උඩ දාන්නම්. අපි හරියටම ගෙනාපු දේවල් වල නම් උඩින් දාන්න වීඩියෝ එකේ. එහෙනම් බලමු මේ අලුත් ඔෆර් එක මේගොල්ලෝ කීය තරම් වාසියක්ද කියලා. අපි මේ දැන් මේ පෝෂන් තුනේ වේට් එක චෙක් කරන් බලමු. මේක ඉස්සෙල්ලාම බලමු. එකක් දාන්න ඇතුලේ අපි තාම ඕපන් කරලා බැලුවේ නෑ. ග්‍රෑම් 310ක් තියෙනවා. අපි මේ පැකේජ් එකට 10ක් ඇංගල 300 කියමුකෝ. හරිද? එකක 300 තියෙනවා. අපි බලමු මේ වගේත් ඒ වගේද තියෙන්නේ කියලා. මේ වගේ මේකේ 325ක් තියෙනවා. අපි බලමු මේක. ඒකේ 347ක් තියෙනවා. මේකේ කියන්නේ ආසන්න වශයෙන් 300ක් ග්‍රෑම් තියෙනවා පොදුවේ. පැකින් එකට ඇවිල්ලා පස්සේ මේක අපි එතන ඩයිනින් ගන්නවා නම් 399 ප්‍රයිස් එක, ටේක් අවේ ගන්නවා නම් 499යි. මේගොල්ලෝ දැන් අපි මේ බිල පෙන්නන්න ඕනේ. මේ දැන් අර රජයෙන් අලුත් මේකක් තියන්නේ. ඒකේ shopping bag වලට මේ charge එකක් ගන්න දෙනවා රුපියල් 4.25. හැබැයි ඒක හොඳ වැඩක්. ඒකට මේ ඔෆර් එකට අද හම්බෙලා තියෙනවා Pepsi බෝතල් 3යි, chili paste එකයි, gravy එකයි වෙනවනේ මෙතන තියෙන්නේ. මේක ඒගොල්ලෝ එක කොම්බෝ පැක් එකකට එක Pepsi බෝතලයක් ගන්න දෙනවා. එන්න ඉතින් ඒක නාවර තුනක් හම්බෙලා මේක මිලිලීටර් 250 Pepsi එකක්. හැබැයි ලාභයි බොරු ගෙන බලමු ලාභ වගේම රහද කියලා. මේක ඇත්තටම වාසියක්ද කියලා. අපි මේක ගන්න මේ කොච්චර රයිය සාමාන්‍ය විනාඩි 15-20ක් විතර ගියා. 15-20ක් විතර තමයි ටයිම් එක ගියේ. මේ අපි ගියේ එකට විතර. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සලා අපි මේ මම හිතන්නේ මේක ඩෙවල් චිකන් එක අපි ඕපන් කරලා බැලුවා. ඩෙවල් චිකන් එක වගේ මම බලමු මේ මේක ඩෙවල් චිකන් එක වගේ තමයි. ඔන්න බේරම ඇති. ඒක තමයි ලුක් එක. ලුක් එක. මේ අපි එද්දි මොන වුණා හරි උනාක් දන්නේ නැහැ. මේක තමයි හැබැයි පොඩ්ඩක් පේනුමට තියෙනවා. සුවඳත් ඒ වගේම තියෙනවා. සුවඳක් තියෙනවා. අපි try කරලා බලමු එහෙනම්. නිකන් normal මේ රයිස් එක විතරක් කාලා බලමු මේ චිකන් බිරියානි. අක්කා. මොකද දැක්කේ? බත් වල බෙරි වගේ. බෙරි ගතියක් තියෙනවා. මම බලමු නිකන් චිකන් යන්නක්කා. චිකන් එක ඔබන්නේ ඒ හැන්දෙන් ඉන්නේ. ඔව්. මම බලමු අපි මේ හම්බෙලා තියෙන ග්‍රේවිද ඊට ස්ටයිල් අපි ඊවැත්ත වැස්සක් කරනවා. මේ අපි ග්‍රේවි එක පොඩ්ඩක් දාමුනේ. ග්‍රේවි එක පොඩ අර මේ ටික් එකට දෙන්න. ටික් එකට තියෙනවා මේ මොන ග්‍රේවිද දානවා මේකත් කල්ලා බලමු අන්දක් කරලා ඒකෙත් මරන පේන විදිහට ග්‍රේවි එකක් වගේ. මේකේ තියෙන අර ග්‍රේවි එකම තමයි. අපි ඒක පස්සේ try කරමු. try ගන්න පැත්තෙන් දෙනවා. මේකට වැස්සක් එනවා ගණන් ගන්න එපා සවුන්ඩ්. මේ අපි එහෙනම් try කරමු. පොරු ගන්න ඕනේ මේකෙන් ඇත්තම හොඳයි. අර මේ ඔතෙන්ටික් බිරියානි ගහන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් අර මේ අලුත් වෙනසක්. අර අපි normal බිරියානි වලට වඩා අර මේ ගොඩක් ස්වීට් ඒ කියන්නේ කන්දාක් වෙනවා. මේ සැරගතිය වගේ. පොඩි කන්දාකුත් වෙනවා. මේක ඇත්තටම රහයි.
මේ පෝෂන් නම් සාමාන්‍ය කෙනෙක්ට ඇති එක පෝෂන් යන්න ඔය කෙනෙකුට ඇති. ඔය පෙප්සි එකත් කඩලා කඩලා මේක මේ චිකන් ඔක්කොම ඇඩ් වෙලා තියෙන හින්දා බඩ පිරෙනවා. මම මේක කඩාගත්තා. මම නම් මේක කනවා. මා රසක් තියෙනවා. පෙප්සි එකට යනවා. ඉතින් ඊළඟ අරකට අපිට මේ අපි මේ ඔක්කොගෙම බලලා අපි එක එක ඒවාට මාක්ස් මේ පෙපරෝනියාද කියන ෆ්ලේවර් එක තමයි මම හිතන්නේ මේ ඒ ලුක් එක මෙහෙම තියෙන්නේ කියන පොඩි ලස්සන ලුක් එකක් තියෙනවා. පෙපරෝනි නිසා පොඩ්ඩක් ලස්සන ලුක් එකක් කරලා තියෙනවා. ඕන බේරයිද අපි ඒකත් යන try කරලා බලමු වේවි නැතුව. ඕන සවුන්ඩ් ගණන් ගන්න බා වැක්ස් එක කරන්නේ. බත් එක අරගම අයිස් එක නම් අරගමයි. මේක කාලා බලමු. ඒක ජාගේ මොකක් හරි. සාමාන්‍ය සොසේජ් තමයි තියෙන්නේ. ඒලා තමයි එන්නේ. අර මේකට ග්‍රේවි එකක් ඇඩ් කරලා දාමු. ඒකට මේකෙත් අපිට අරගේ තියෙන මේ එකම තමයි ඒකමයි අරගේ චිකන් තියෙනවා. මේකේ මේ පෙපරෝනි තියෙනවා. අරගේ තිබ්බා වගේ අයි ග්‍රේවි තියෙනවා. ඔව් මේක තමයි. මහලු වෙනසක් නැහැ. අරගම තමයි ග්‍රේවි නැහැ නේ. අපේ කඩියා ග්‍රේවි වලට ඒක පස්තාසයි. ග්‍රේවි එකෙන් පට්ටම රහක් මේකට සෙට් වෙන මේ ග්‍රේවි තුනක්ම දුන්නා නම් ඔව් අන්න ග්‍රේවි තුනක් තිබ්බනම් වටිනවා. ග්‍රේවි දෙකක් දුන්නා නම් හොඳයි. තුනක් එකකට එක බැගින් අර ගාවේ තමයි සේම් සේම් වෙනසක් නැහැ. මේ පෙපරෝනි එකක් දාලා ග්‍රේවි දාලා ලුණු කෑල්ලකුත් දාලා එකක් කාලා බලමු. අර ආගතන්න සෙට් වෙන්නේ නැහැ. වාඩ කොහොමද චිකන් එකද හොඳ මේකද? ලෙවල් චිකන් එක. චිකන් එක හොඳයි. රේල් චිකන් එක හොඳයි. මේකේ අර මේ තනිකර සොසේජස් තමයි දෙන්නේ. ඔව් සොසේජස් එක. සොසේජස් නෙමෙයි. පෙපරෝනි කියලා තියෙන්නේ සොසේජස් නෙමෙයි. ඒක සොසේජස් රාක් තමයි ගොඩක් එන්නේ. අපි එනම් මේ ටක් ගාලා අනිත් ෆ්ලේවර් එකත් යන්නේ. හරියට. ඔක මේකත් එක්ක මේ කඩිය අන්තිම කරනවා. අපි මේක පස්සේ try කරනවා. මේ මොකද මේ වෙලාවත් එක්ක අමාරුයි. මේ මොකද chicken wings. මේ chicken wings වෙන්නේ නැති මේක. මේ අපබල බිල් එක කරන් බලමු. wings තමයි. WI තියෙන wings එක තමයි. ලුක් එක තියෙන්නේ මෙහෙමයි. ලුක් එක ඒක ලස්සනයි. චිකන් කෑලි දෙකක් තියෙනවා. chicken wings තියෙන්නේ. අපි බලමු මේ එයාරින රයිස් එක අනිත් එකයි ටොමැටෝස් ටිකයි ඒ ටික ඔක්කොම අනියන් ටිකයි ඔක්කොම එකයි. මේක පොඩක් නිවිලා අන්ති වෙන්න කන්නේ. රයිස් එක තමයි. රයිස් එකයි. අපි ගේවිඩියක් දාන්නේ. මේ ග්‍රේවි එක නපුවට මේ අවුල් නේ. අවුලයි. ග්‍රේවි එකෙන් අමුතුම රහක් ඇඩ් වෙනවා ඒක. අපි chicken wings මේ ග්‍රේවි එකත් මම හිතන්නේ රෙසිපි එක මේගොල්ලන්ටම මේ ආවෙන එක වෙච්ච මම හිතන්නේ මේ වගේ ග්‍රේවි එකක් මම මේ වෙනකොට අපිට හම්බෙලා නැහැ. නම් තාරියා ඒ චිකන් කෑල්ල ගත්තා මේ චිකන් කෑල්ල ගන්නවා. පත්තත් එක්කම කාලා බලනවා. පත්තත් එක්කම කාලා බලනවා. බතුත් කා. මෙයාර මේක පෝෂන් එක පොඩි ඉන්න පොඩ්ඩක්
අපි දෙන්නටම අපි දෙන්නටම එකපාර ගන්න අමාරුයි. මේක වහිනවා ශබ්ද එනවා ගණන් ගන්න එපා. මේක කවුරක් මනේ අවුලක් නෑ මේ ජාති දුනේ රහ වෙනස් වෙනවා අර මේ පොඩ පොඩනේ මේකෙන්. අය ෆ්ලේවර් කියන්නේ මේක අර ඩෙවල් චිකන් වින්ග්ස් අර පෙපරෝනියා ඒකත් එක්ක රහ වෙනස් වෙනවා. ඒ රහේ මේ අමුතු ක්වොලිටි එකක් තියෙනවා. මම දාරුත් තා ඔවුන් කියන්න මොකක්ද වැඩිම හොඳ බයින්න බා මේක ඉතින් මේ විදිහට විතරයි කන්න පුළුවන්. අපි දැන් පොඩ්ඩක් කතා කරමු. මම කන ගමන් කියන්නේ ඔයාලට මොකක්ද හොඳ? අර චිකන් වින්ග්ස් නේ. ඔව් මේක චිකන් වින්ග්ස් එක. ඔයාලට ඉස්සන් කියන්නේ ඩෙවල් චිකන් එකට කීයක් දෙන්න පුළුවන් කියලා 10න් රේට් එකක් දෙන්න ඕන. ඩෙවල් චිකන් එකට මේ අර 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. මොකද මේ ඒක අර චිකන් එක ඩෙවල් කිව්වට ඩෙවල් නෑනේ. ඔයිල් ගතියක් තිබ්බේ නෑ ඒක. ඩෙවල් කරලා නෑ. ඩෙවල් චිකන් කිව්වර මේ ඔයාලට ඩෙවල් චිකන් එකට කීයක් දෙන්න? ඒකට මම 10න් 8ක් දෙනවා. මම දෙනවා ඒකට 10න් 9ක්. මොකද ඒක අර ප්‍රශ්න නැතුව මට ඒක තමයි රහම. හරි. ඔයා කියන්නකෝ දැන් පෙපරෝනියා එකට. පෙපරෝනි එකට නම් මට 10න් 8ක් වගේ තමයි දෙන්න පුළුවන්. මොකද මේ ඒකේ සොසේජ් එක හා සමානව ඒක ෆ්ලේවර් එකක් තියෙනවා. මම නම් 5යි දෙන්න පුළුවන්. මට අර එච්චරම අර අල්ලන්නෙම නෑ ඒක. එහෙනම් අපි වලම දැන් ඔයාලට කොහොමද මේ චිකන් වින්ග්ස් එක කඩිය නම් ඒක වැඩිම ලකුණු දෙයිද මන්ද කඩිය. චිකන් වින්ග්ස් එක මට 10න් 10ක් දෙන්න පුළුවන්. මේක මේ ග්‍රේවි එකත් එක්ක මාර වරාක් තියෙනවා. මම 10න් 8ක් දෙනවා. මට අරක තමයි ෆස්ට් එකට තියන්න උඩින්ම තියෙන්නේ. එහෙනම් දැන් අපි දෙන්නගේ මත වෙනස්. ඕගොල්ලන්ගේ මත වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද try කරන්න. කට්ටිය කියනවාගේ පාඩු නෑ. එක්කේට පෝෂන් එක ඇති. හොඳටම ඇති නෑ. ඇති. සාමාන්‍ය 99යි කියන්නේ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ Pepsi එකයි මේ ඩයිනුත් 399 නේ අපි මේ ටේක් කළේනේ 899 ඒකින්ද ඇත්තටම වාසියක් මේක. ඒක කාලා බලන්න හැමදාම කන්න ඕනේ නැහැ. කාලා බලන්න. ඕගොල්ලන්ගේ ළඟම අවුට්ලට් එකට ගිහලා try කරලා බලන්න. මේ ඉතින් එහෙනම් අපි මේ වගේ වීඩියෝ හැමතැනම අපි යනවා දැන් අපි කඩියම හිතන් ඉන්නේ හැමතැනම ගිහිල්ලා කන බොන දේවල් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. අපි ඉස්සරහ අලුත් තරට කීපයක් එක්ක සෙට් වෙමු. එහෙනම් අදට ගිහිල්ලා අදට අපි ගිහලා එන්න ඕගොල්ලෝ මේ අපි channel එකට අලුත් එක්ක එන්න මතකටව like කරලා share කරලා subscribe කරලා දාන්න. එහෙනම් මතකටව bell icon එක click කරන්න. එතකොට අපි අලුතෙන් දාන වීඩියෝ ආවට ඔයාලම ගන්න පුළුවන්. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න මේ කඩියයි කඩියයි